හෙලෝ ඔන්න ඉතින් ගොඩාක් ප්‍රාර්ථනා බලාපොරොත්තු ආශිර්වාද මැද ආරම්භ වුණු 2026 අවුරුද්දට ශාගල් මගේ YouTube channel එකෙන් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් channel එක පැත්තට එන්නකෝ. Day vlogs බලන්න ආසම ඔයා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක. එහෙනම් ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා. Welcome to my channel. දවස පටන් ගන්න කොච්චරනම් ලොකු මොටිවේෂන් එකක් තියෙනවද කියනවනම් එලාම් එක කට් කරලා ආයෙම නිදාගත්තා. ඇයියනේ වටපිටා මාරම සීතලයි. එන්නකෝ මගේ මෝර්නින් රූටින් එක බලන්න. මෝර්නින් කියුවට දැන් වෙලාව දවල් 1-2 විතර ඇති. ඉතින් මේ දිගේ සීතල නිසා වහින නිසා ඉතින් උදේ දවල් කියලා ලොකු ගාණක් නැහැ. අනිත් එක නිින්ද යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට උණුවෙන් මොනවා හරි කන ගමන් බොන ගමන් ෆිල්ම් එකක් බලන්න තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නේද? දැන් නම් වැස්ස පායලා තියෙන්නේ. ඉතින් කම්මැලිකම් පැත්තක දාලා මම මේ රෙඩි වෙන්නේ යෝගා ප්‍රැක්ටිස් කරන්න. තාම මම බිගිනර් ලෙවල් එකේ ඉන්න නිසා ස්ට්‍රෙචින් එහෙම හරියම මදි ඉතින්. කොහොම නමුත් වීඩියෝ එක එඩිට් කරද්දී මම තේරුම් ගත්තේ මම දැන් අලබෝලයක් වේගෙන ඉන්නේ කියලා. ඇයි ඉතින්? කන්නේම ෆාස්ට් ෆුඩ් නේ. ඒ සේරම ඉවරලා දැන් තමයි මම උදේට කන්න මේ විදිහට එළිය කෑම මේසෙට ආවේ. ඉතින් මම ලොකු හෙවි කෑම එකක් try කරේ නැහැ. මොකද අපි කතා වෙලා හිටියේ ඩිනර් ගන්න එළියට යන්න. ඉතින් නැකිලිනුකටත් ගොඩක් දවල් වුණු නිසා ලොකු බඩගින්නක් තිබ්බෙත් නෑ. මං හිතන්නේ මේ මම සව් එකක් හදාගෙන බිව්වා වගේ තමයි මට මතක. කෙමින් සන්ධ්‍යාව උදා වුණා. ඉතින් අපි හරිම උද්‍යෝගයෙන් මේ විදිහට ඩිනර් අවුට් යන්න පිටත් වුණා. ඉතින් අද හිතාගෙන ඉන්නේ මෙන්න මේ තැනින් ඩිනර් එක ගන්න. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක ලොකේෂන් එක කොහොමද කියලා බලන්න. අපි ටිකක් කලින් ගියපු නිසාද මන්දා කවුරුත් මේ වෙලාවේ ඇවිල්ලා හිටියේ නැහැ. හැබැයි රෑවෙල නම් ටිකක් සෙනග ආවා. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. මම මේ අවුට්ෆිට් එකට මාරම ආසයි. අපි කතා වෙලා හිටියේ දවල් එන්න. ඉතින් එහෙම දවල් ආවනම් මීට වඩා ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න තිබ්බා. අපරාධේ. සාය ටිකත් එක වැඩි මම නිකන් මෙතන ඇවිදින නිකන් වෙලට බහින්න වගේ. ඉතින් මේක නෙමෙයි කියන්න බලන්න ඊළඟට ඔයා බලන්න ආස මොන වගේ වීඩියෝ එකක්ද දෙන්න බලන්න මට පුංචි අයිඩියා එකක්. Is
අපි මුලින්ම ඕඩර් කරේ. ඉතින් කැමරාවට මූණ පෙන්වන්න අකමැති තවත් පුද්ගලයන් දෙදෙනෙක් අප සමග හිටියා. ඉතින් එයාලත් එක්ක බරපතල සාකච්ඡාවක තමයි අපි හිටියේ. ඒ වෙලාවේ යනවා තේරුන්නේ නැහැ නිසාම. කෑම ගැන කියනවා නම් අවංකවම 10න් 9ක් 8ක් වගේ දෙන්න පුළුවන්. ඒ තරම්ම අපි ඕඩර් කරපු හැම මීල් එකකම වගේ හරිම රසයි. ඉතින් සාකච්ඡාව කොච්චර දුරද ගියාද කියනවා නම් අපි එළියට එනකොට රෑ 12ත් පහු වෙලා. මගදී එනකොට අපිව ට්‍රැෆික් නතර කරා. තව පොඩ්ඩෙන් 25ක විතර දඩයක් ලස්සනට කාලා එන්න සම්භාවිතාවේ තිබ්බා. නමුත් නූලෙන් අපි බේරුණා. මේ තවත් ලස්සන වැහිබර දවසක්. එදා නැගිටිනකොට දවල් 2-3 විතර වුණා. වැස්සයි කඩචෝරුව අතර තියෙන්නේ ආත්මීය බැඳීමක්. සීතලත් එක්ක උදේටයි දවල්ටයි උණු උණුවෙන්ම අපි එදා කෑවේ මෙන්න මේවා තමයි. රසට තිබුණා. මේ අපේ චූටි සීයාගේ අවුරුද්ද දාන දවස. ඉතින් අපි හවස ආව අපේ මාමලගේ ගෙදර. ඉස්සර අපේ පවුලේ අය එකට එකතු වෙනකොට එතන බෝරින් එක නැති කරන්න චූටි සීයා මොනවම හරි විහිළුවක් කරලා අපි හැමෝම හිනස්සනවා. ඒ නිසාම අපේ පවුලේ ලොකු අය පොඩි අය හැමෝම එයත් එක හරිම එකතුයි. හදිස්සියෙම අපි කාටවත් හිතා ගන්න බැරි විදිහට තමයි එයා අපිව දාලා ගියේ. ඉතින් චූටි සීයේ අපිට ගොඩාක් ඔයාව මතක් වෙනවා. ඒ නිසාමයි මම මේ විදිහට මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. මේ බෙලිකටු මල්ල තමයි ඉතින් අපේ චූටි නංගි බබා. පේනවනේ කෝලම් මල්ලක්. ඉතින් මං මේ විදිහට ටිකක් ඇඹරි ඉඳලා චුට්ටක් භීෂණේ අඩු වුණාම ගියා කෑම කන්න. කෑම කාලා ඊට පස්සේ අයිස්ක්‍රීම් 2-3කට වග කිව්වට පස්සේ වැඩේ ටිකක් දුරදිග ගියා. මොකද දවසම වැස්සනේ සීතල කාලගුණයක් තිබ්බ නිසා මට කැස් ආවා. ඒව ඉතින් කටපාලනය කරගන්න බැරි නිසා විහිඳා ගන්න ලෙඩනේ. මේ තවත් දවසක්. එදා නම් හොඳට අවුව පායලා තිබ්බේ. උදේ නැගිට්ටාම දැක්ක ඇඳේ මෙන්න මේ කාසි ටික තියෙනවා. ඉතින් ඒ ටිකත් මේ විදිහට එක තැනකට කොටු කරා. අපි ඉතින් ඕම ඉතිරි කරොත් තමයි. හරි ඊළඟට බලමු මගේ ස්කින් කෙයා. එන්නකෝ. ඊට කලින් හෝම්මේඩ් ස්ක්‍රබ් හදාගන්න විදිය ඒ වගේම ෆේස් මසාජ් ටෙක්නික් කොහොමද කරන්න කියලා වීඩියෝස් කරලා තියෙනවා. කැමති කෙනෙක්ට පුළුවන් ඒක බලලා අයිඩියාස් ටිකක් ගන්න. දැන් වෙලාව දවල් 11ට විතර ඇති. ඉතින් මම ස්කින් කෙයාත් ඉවර වෙලා පස්සේ හිස් බඩ බොන්න කුරක්කන් කැඳ එකක් හදාගෙන මේ විදිහට එළියට ආවා. මේ අපේ වත්තේ හැදෙන පළතුරු වලින් මං කන්න ආසම පළතුරු වලින් එකක්. ඉතින් තාම නම් පැහිලා මදි. කියන්න බලන්න දන්න කට්ටිය මොකද්ද මේ පළතුර කියලා?
මේ ඉන්නේ අපේ පූබවා. ඉතින් එයා අර ඩස්පි අඩු ලුක් එකක් තියෙන්නේ. මේ දවස්වල කෙල්ල පස්සේ යනවා. ඉතින් වලි දා ගන්නවා, තුවාල කර ගන්නවා. වැඩි කන්නේ බොන්නේ නැහැ. ඒකයි එහෙම පේන්නේ. කොහොමත් එයා වැඩි වොෂ් කරන්න බෑ. පුංචි කාලේ ඉඳන් එයාට වීක්ස් එක තියෙනවා. මෙන්න මේවා තමයි අපි දවල්ට කෑවේ. පෝස්ට් ටිකක් තඩි කරන්න ඕනේ හින්දා මේ දවස් ටිකේ අමුවෙන් අපි යාට බිත්තර දෙනවා. ඉතින් ඔහොම චුට්ට හවස් වුණා. ඊට පස්සේ අපි ගියා ටිකක් ඇවිදින්න. මේ මම ඉන්නේ කන්න ආසම රෙස්ටුරන්ට් එකක් ළඟ. ඇත්තටම කිව්වොත් අපි මේ රෙස්ටුරන්ට් එකේ long term customers-ලා. ඉතින් මේකේ කෑම ඇත්තටම හරිම රහයි ඔක්කොම වගේ. දැන් ගොඩක් රහයි, ඉස්සර ගොඩාරියක් රසයි. ඉතින් අපි එදා රැට කන්න චීස් කොත්තුකුයි ඒ වගේම රයිස් එකකුයි ගත්තා. කැටයන් දදා ඉන්න වෙලාවක් නෑ. දවල්ට කාලේ හිටියේ නැති නිසා මාර බඩගින්න හිටියේ. ඒ නිසා ලොකුවට අර වීඩියෝස් කරේ නෑ. බලන්න මගේ රියැක්ෂන් එක. චීස් කොත්තුව නම් පට්ටම රසයි. ඇත්තටම කිව්වොත් 10න් 9ක් 8ක් වගේ දෙන්න පුළුවන්. පට්ට. සුපිරි. වා දැන් තිබ්බනම් ඒක. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒ ටිකත් කාලා වොෂ් දාලා මගේ විටමින්ස් බීලා නිදාගත්තා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් පෙන්නන්න තව දේවල් නැහැ. එහෙනම් අදට තිරිය වහනවා. නවතින්නම්. මං ශානි.